මේ පිලාපාක් එකේ 7 වෙනි එපිසෝඩ් එක. කලින් එපිසෝඩ් එකේ යාන්තම් යම්චකෙන් පැනගත්ත අපේ මේ තුන්දෙනා දැන් 6 වෙනි ඩ්‍රැගන් බෝලේ හොයාගෙන ෆ්‍රයි පයි කන්දට යන්න පිටත් වුණා. කන්දත් 9 හැටියට තමයි ෆ්‍රයි වෙවි තියෙන්නේ. යම්චත් මුන්ව ට්‍රැක් කර කර මුන්ගේ පස්සෙන් එනවා. මේ ෆ්‍රයි පයි කන්දේ ගියුමෝ කියලා හෙන ඩේන්ජරස් ඩෑල්ලයක් ඉන්නවලු. ඌලන් ඌට පට්ට බයයි. ඌ විතරක් නෙමෙයි කවුරුත් ඌට බයයිලු. උගේ මාලිගාව තමයි මේ කන්ද උඩ තියෙන්නේ. ගියුමෝටත් එහාට යා ගන්න බැරුව ඉන්නේ. හතර වටේම ගිනි ගන්න ඕනේ. ඌලන් බුල්මයි ගෝකුයි කන්ද ගාව දාලා පැනලා යන්න හැදුවේ. ඒ වුණාට කොහොම හරි ඌවත් එකගෙන තුන්දෙනාම කන්ද පාමුලට ගියා. ගිහින් බලද්දි ගියුමෝත් රෝෂිගේ ගෝලෙක්. ගෝකුගේ 100ක යාළුවෙක්. උන් දෙන්නටම සටන් කලාව උගන්නලා තියෙන්නේ රෝෂි. කමෙසෙන් ඉන්නේ. මුතෙන් රෝෂි සම. ඊට පස්සේ මූ ගෝකුට රෝෂි ගාව තියෙන බෂෝෂන් එක ගෙනත් දුන්නොත් ඔය හොන ඩ්‍රැගන් බෝලේද මක්ක දෙක දෙන්නම් කියලා කිව්වා. බෂෝෂන් කියන්නේ වටාපතක් වගේ හුලං ගහන්න පුළුවන් බාණ්ඩ එකට. ඒකට පුළුවන්ලු මේ ගින්න නිවන්. ගියුමෝගේ දූ චිචිත් රෝෂිව හොයන්න ගිහිල්ලා තියෙන්නේ. ඒ හින්දා ගෝකුට ඒකවත් එකගෙන යන්නේ කියලා මූ කිව්වා. ඉතින් ගෝකු කින්තෝන් එකේ නැගලා ආව චිචි හොයාගෙන. ඒකටත් අවුලක් නැතුව මේකට ගොඩ වෙන්න පුළුවන්. මේකේ කින්තෝන් එකට නගිද්දි ගෝකුගේ වල් ගල්ලගෙන නැග්ගි. මුගේ නැට්ට කවුරු හරි මිරි කර අල්ලපු ගමන් ඌට පන්න නැතුව යනවා. ඒකත් යම්ච බලාගෙන. අන්න පොයින්ට් එක. කොහොම හරි ගෝකුව මට්ටු කරන හැටි ඌ හොයාගත්තා. ඉතින් චීචි ගෝකුයි රෝෂිව හොයාගෙන අන්තිමට කමේ හවුස් එකටත් ආවා. ඉතුරු ටික ඊළඟ කොටසෙන් බලමුකෝ.